ඉතින් මේ පාර අපි කොහිලා මස් කරලා කාලා බලමු. හරිද? කොහිලා මේ විදියට ඉස්සෙල්ලාම කපා ගන්න. කෙඳි ටිකක් අයින් කරලා සුද්ධ කරලා ගත්ත කොයිලාලේ මෙන්න මේ විදියට කපා ගන්න. ඔයගොල්ලෝ කැමති විදියට කපා ගන්න. ඒකට අවුලක් නැහැ. මම නම් කපා ගන්න මේ විදියට. මොකද මේ විදියට කපා ගත්තම කොයිල වලට හොඳට මේ ලුණු ඇඹුල් අල්ලනවා. වැඩියම හීනියට ඕනෙත් නැහැ. වැඩියම ලොකුවට ඕනෙත් නැහැ. ගානට නේ. කොයිල කියන්නේ ඉතින් ඔයගොල්ලන්ට කොයිල ගැන කියලා දෙන්න ඕනේ නැහැ නේ. ඔයගොල්ලෝ දන්නවනේ කොයිල වල තියෙන ගුණේ. ඒ ගුණේ තියාගෙන වැඩේ කරගන්න මේ විදියට ඉස්සෙල්ලාම පෑන් එක රත් කරලා මිරිස් ටිකුයි අමුතුන පාටිකුයි දාලා හොඳට පොඩ්ඩක් පැදගන්න කර කරගන්න එපා. පොඩ්ඩක් පාට වෙනස් වෙන්න දුන්න. තද නූල් පාටක් වෙන විදියට පොඩ්ඩක් පැදගන්න. පැදගෙන ඒක දාගන්න අර කපාගත්ත කොයිල් එකට දාලා ඒකට දාගන්න තව සියඹල ටිකක් ගත්ත මේ සිද්ධිය කරගත්ත සියඹල ටිකක් දාගන්න. සියඹල ගන්නවනේ ප්‍රමාණය කියන්න ඕනේ නැහැ. ඒකට හරියට විදියට ප්‍රමාණය දාගන්න. ඊට පස්සේ ඒකට දාගන්න ලුණු දාන්නත් කියලා දෙන්න ඕනේ නැහනේ. ගානට ලුණු දාගන්න. දන්නවනේ වැඩි වුණොත් මොකද වෙන්නේ කියලා. ඒකින්ද ඒකට දාගන්න ගම්බිරිස් නම් ටික වැඩි වුණාට කමක් නැහැ. දන්නේ නැති වුණොත් දාගන්න ගම්බිරිස් හොඳයි සෙමට. කොයිල හොඳයි හැම දෙයකටම. හරි. ඒකින්ද දැන් කොයිල එක හොඳට අනා ගන්න ඕනේ. ඊට පස්සේ ඔයගලන්ට අවශ්‍ය කරනවා මේ වගේ අමු මිරිස් ටිකක්, සේර කෑල්ලක්, සූදුරු, කරාබු නැටි, උළුහල්, උරුඳු, ලුණු, කරපිංචා, රම්පේ, ඉඟුරු, සුදු ලුණු. ඒක තියදී ඊට පස්සේ හොඳ මේ වගේ වලම් මුට්ටියක් ගන්න අරගෙන දාන්න. ඒකට සූදුරු ටිකයි, කරාබු නැටි, උළු මේ කරද මුංගු, උරුඳු, ලුණු ඔක්කොම අයිටම් ටික දාලා හොඳට කලවම් කරන්න. කලවම් කරලා ඒකට දාන්න. ඊට පස්සේ සුදු ලුණු, ඉඟුරු, අමු මිරිස් ඔයගොල්ලෝ කැමති විදිහට දාගන්න කපලා. සේර කෑල්ලක් දාගෙන හොඳට පොඩ්ඩක් බදගන්න. ඒක දැන් තෙල් වැඩි දාගන්න එපා. තෙල් චුට්ටක් දාලා කරගන්න වැඩේ. තෙල් මදි වුණොත් ගී ටිකක් හරි මේ තල තෙල් ටිකක් හරි ඒ වගේ චුට්ටක් දැම්මත් ඒක අමුතු ක්වොලිටි රහක් එනවා. ඊට පස්සේ ඒකට දාන්න දැන් රම්පේ කරපිංච ටික මේ ටයිම් එකට දාලා ඔක හොඳට කලවම් කරන්න. ඉතින් මම මේ කියලා දෙන්නේ මම කරන විදිය මගේ විනෝදයට වගේ නේ. ඔයගොල්ලෝ හදලා කාලා බලන්න. මේකෙත් තියෙන අමුතු රසක්. මේ අමුතු රස පොඩ්ඩක් වෙනස් කරලා හැමදාම කන්න එක වගේ. දැන් මේකට ඒ කොයිල ටික දාගත්ත අර අනාගත්ත කොයිල ටික ඔක්කොම මේකට දාලා තුනපා දාලා මික්ස් කරපු කොයිල ටික මේකට දාලා ඒකට ඒක හොදලා වතුර ටිකකුත් දාලා අපේ පුරුද්දට අම්මලගේ දාලා ඒක හොඳට කලවම් කරන්න. හොඳට කලවම් කරලා හොඳට කලවම් කරන්න. අර සියඹල අනම්මනම් ඔක්කොම කෑලි හැම කෑල්ලකටම සෙට් වෙන විදියට හොඳට කලවම් කරන්න. හොඳට කලවම් කරන තරමට තමයි රස වෙනස් වෙන්නේ. රස පදම් වෙන්නේ. දැන් ඊට පස්සේ වහලා තියපු එක ටිකක් කළා වහලා තියන්න. කලවම් කරලා වෙරලා අඩු ගින්දරේ තමයි මේක කරන්න ඕනේ. සාමාන්‍ය ගින්දර වැඩි කරගන්න දඟලන්න එපා. වෙලා යනවා. චුට්ටක් රහට ගන්න නම් ටිකක් වෙලා යනවා. හරි. තියාගෙන ආයෙ වහලා තියලා ඒකට දාගන්න. ඇරලා කලවම් කරාට පස්සේ කහ කුඩු දාලා කලවම් කරගන්න. ඉස්සෙල්ලා දාගන්න පැදපු තුනපා කුඩු චුට්ටකුත් දාගන්න. ලාවට පොඩි හැන්දකින් එකක් වගේ දාලා දැන් ආයෙ එක හොඳට කලවම් කරන්න. දැන් මේ මදගින්නේ අඩ ගින්දරේ තියාගෙන තමයි මේ කරන්නේ. හොඳට කලවම් කරන්න. ගින්දර වැඩි කරගන්න එපා. ඊට පස්සේ කලවම් කරලා ආයෙ මේකට දාගන්න වහලා ටිකක් වෙලා තියලා කිරි දාගන්න. මම මේ වහලා තියෙන එක පෙන්වුවේ නෑ. ටිකක් වෙලා වහලා තියලා අඩ ගින්දරේ කිරි දාගන්න. හොඳ උකු පොල් කිරි දාගන්න. ඊට පස්සේ හොඳට කලවම් කරලා පොල් කිරි එක හොඳට මේවා වෙනකන් කලවම් කරලා තමයි වහලා තියන්නේ. දැන් ওই වහලා තියපු එක තමයි දැන් මේ ඇරියා. එතකොට අර හොද්ද හොඳට තික් වෙලා තියෙනවා. බොර වෙලා තියෙනවා. හොද්ද හොඳට බොර වෙලා තියෙනවා. වහන් ඉස්සෙල්ලා පොල් කිරි දාලා හොඳට කලවම් කරලා පොල් කිරි හොඳට පදම් වුණාට පස්සේ තමයි වහන්නේ. මතක තියාගන්න. නැත්තම් දන්නවනේ රාණෑ කියන්න එපා. මතක නැත්තම් මේ විදිහට නිකන් හදලා කාලා බලන්න. ජොලියට මාත්මය කරන්නේ ජොලියටනේ.